ඉස්සෝ කූනිස්සෝ උම්බලකඩ මේ මොකුත්ම නැතුව පොලොස් වලින් රසම රස චිලි පේස්ට් එකක් හදමුද? මුලින්ම හීනියට කපාගත්ත පොලොස් ටිකට ලුණු ටිකකුයි කහ ටිකකුයි එකතු කරලා මේ ටික ගැඹුරු තෙලේ බැද ගන්න ඕනි. මේකට පොලොස් කපා ගන්නකොට අපි පොලොස් මැල්ලුමට කපා ගන්නවා වගේ කපා ගන්න. මෙන්න මේ වගේ තෙලෙන් හොඳට පොලොස් ටික බැදිලා රන්වන් පාට වෙනකොට මේ ටික අයින් කරගන්න ඕනි. මම ඉතුරු පොලොස් ටිකත් ගැඹුරු තෙලේ මේ විදිහට බැද ගන්නවා. ඊට පස්සේ ලූණු, ඉඟුරු සුදු ලූණු, කරපිංචා ටිකත් රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනි. ලූණු ටික රන්වන් පාට වීගෙන එනකොට දැන් මේකට කලින් අපි බැදගත්ත පොලොස් ටිකත් එකතු කරගන්න ඕනි. මේ ටික හොඳට කලවම් කරගෙන මම මේකට කෑලි මිරිස් මේස හැඳි 4ක් එකතු කරගන්නවා. ඊට පස්සේ සීනි, ලුණු කොඩු, තක්කාලි සෝස්, සෝයා සෝස් ටිකකුත් එකතු කරගෙන මේ ටික හොඳට කලවම් කරගන්නවා. දැන් මේ චිලි පේස්ට් එක හොඳටම නිවෙන්න තියලා නිවුනට පස්සේ පිරිසිදු වියලි බෝතලයකට දාගන්න ඕනේ. එතකොට මේක නරක් නොවි ටික දවසක් තියාගන්න පුළුවන්.